සුබ දවසක් හැමෝටම. අද මම ගවුමක් මහගන්න විදිය කියලා දෙන්න යන්නේ. මම මෙතන printed material එකෙන් යාර දෙකක් අරන් තියෙනවා. සහ මේ ඉතිරි පේන බඩු ටිකත් අපිට ඕන වෙනවා. මුලින්ම මම කොලයක තමයි ඉදිරිපස සහ පිටුපස ඇඳගන්නේ. ඉතින් මම ඉහළින් අඟල් දෙකක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ උරහිස මිම්ම දෙකට බෙදලා එකෙන් අඟල් භාගයක් අඩු කරපු මිම්ම ලකුණු කරලා උරහිස අඟල් 1/4ක් මම මේ විදිහට පාත් කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවෙත් අපි ඉහළ ලකුණු කරපු මිම්මම ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ මම කර පළල අඟල් 3/4ක් ලකුණු කරගන්නවා. කර ගැඹුර අඟල් 5ක් විදියට ලකුණු කරගෙන මම කොටු කර ඇඳ ගන්නවා. මේ විදිහට කොටු කර ඇඳ ගන්න. ඊට පස්සේ මම මේ කොටු කර පොඩ හැඩ වෙන්න ඕන නිසා අඟල් භාගයක් ලකුණු කරගෙන මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මම රැගල් උස උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම තමයි අපි රැගල් උස විදියට ගන්නෙ. ඉතින් මම ඒක මේ විදියට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කර පළල ලකුණු කරගත්තු ස්ථානයේ සිට පහළට ඉන මිම්ම ඉන උස අඟල් 15යි 15ට අඟල් භාගයක් එකතු කරලා අඟල් 15 මාර මිම්ම මම මේ විදිහට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම රැගල් උස රේඛාවේ පපුවට හතරට බෙදලා ඒකට අඟල් 1/4ක් එකතු කරපු මිම්ම ලකුණු කර ගන්නවා. ඉන උස රේඛාවේ ඉනවට හතරට බෙදලා අඟලක් එකතු කරපු මිම්ම ලකුණු කරලා ඒ දෙක මේ විදිහට යා කර ගන්න. දැන් අපිට පුළුවන් අත් කට හැඩය මේ විදිහට ඇඳ ගන්න. ඇල කරලා ඇල රේඛාවක් මේ විදිහට ඇඳ ගන්න. ඒක අපි සමාන කොටස් දෙකකට බෙදාගෙන ඇතුළට අඟල් භාගයක් මම මේ විදිහට ලකුණු කර ගන්නවා. ඉදිරිපස අත් කට අඟල් 3 කාලක් මේ විදිහට ඉහළට ලකුණු කරලා මම ඉදිරිපස අත් කට හැඩය ඇඳ ගන්නවා. ඉන අඟල් භාගයක් මේ විදිහට ඉහළට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඉන හැඩ කර ගන්නවා. ඊට පස්සේ මම අඟලක් ලකුණු කර ගන්නවා පිටුපස අත් කට හැඩය ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ උරහිස මම අඟලක් ලකුණු කරලා ඉහළින් රේඛාවක් ඇඳගෙන උරහිස් දෙක යා කර ගන්න. පිටුපස කර අඟල් 2/4ක් විදිහට ලකුණු කරලා රවුන්ඩ් කරක් මම මෙතන ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් පිටුපස පළුව කපා ගන්න. දැන් බලමු අත කොහොමද කියලා. මුලින්ම මම ඉහළින් අඟල් දෙකක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ සම්මත 4/4 ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්ම මේ විදිහට ලකුණු කරලා ඇල රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අත උස අඟල් 7ක් ලකුණු කරලා මම රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ අඟල් 7 ලකුණු කරපු රේඛාවේ උරහිස මිම්ම මම මේ විදිහට අඟල් භාගයක් අඩු කරලා ඒ මිම්ම ලකුණු කරනවා. ලකුණු කරලා මේ විදිහට යා කර ගන්න. දැන් මේ සාමාන්‍ය අත පප් 7ක් හින්දා මම ඉහළින් අඟලක් ලකුණු කරලා රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව සමාන කොටස් 4කට බෙදාගෙන ඉහළින් අඟල් භාගයකුත් පහළින් අඟල් භාගයකුත් ලකුණු කරලා මේ විදිහට මම අත් හැඩය ඇඳගෙන අත කපා ගන්නවා. දැන් අපි බලමු සාය කොහොමද කපා ගන්නේ කියලා. මුලින්ම මම ඉන වට හතරට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම ලකුණු කරලා උකුල උස අඟල් 7 ලකුණු කර ගන්නවා. ලකුණු කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මම සාය උස අඟල් 20ට අඟල් 1/4ක් ලකුණු කරලා අඟල් 21/4 ලකුණු කරගෙන මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා.
උකුල උස මිම්මේ උකුල වට 4ට බෙදලා අඟල් 1/4ක් ලකුණු කරපු මිම්ම මේ විදිහට ලකුණු කරගන්නවා. ඒ උකුල වට මිම්මට අඟල් 2ක් මම මේ විදිහට එකතු කරලා ඒක සාය උස තැන මම ලකුණු කරගන්නවා. ඒ ලයින් හැඩය ඇඳ ගන්න. මේ විදිහට පහලෙන් අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මම මේ විදිහට මගේ ඩාට් පරතරය අඟල් 7 දෙකට බෙදලා 3/3ට අඟල් භාගයක් එකතු කරාම 4යි. 4 මේ විදිහට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. දැන් මේ විදිහට මම බ්ලොක් ටික කපාගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ විදිහට පිටුපස පළුව අඟලක් තියලා ඉදිරියට බ්ලොක් එක තියාගෙන අපිට පළුව කපා ගන්න. ඒ ෂිපර් එකක් දාන හින්දා තමයි අඟලක් අපි ඉස්සරහෙන් තියන්නේ. ඊට පස්සේ මම මේ විදිහට ඉදිරිපස පළුවේ කරවටයි අත් කටයි උරහිසයි මම කපා ගන්නවා. ඉදිරිපස පළුවත් මේ විදිහට කපා ගන්න. දැන් සාය පිටුපස පළුව මම මේ විදිහට කපා ගන්නවා. ඒ වගේම මේ කොටස් වලට අඟල් භාගෙ මෙහුම් ආසි තියාගන්න ඕපන් කොටසට මේ විදිහට ඔයාලට පුළුවන් කපා ගන්න. දැන් මම මේ අතත් කපාගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉදිරිපස පේශීන් සහ පිටුපස පේශීන් කපාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අතට මම මේ විදිහට බෑන්ඩ් එකක් දානවා. අඟල් මම මෙතන 3ක පටි දෙකක් අරන් තියෙනවා. දැන් අපි මහගමු. මුලින්ම පිටුපස පේශීන් සහ ඉදිරිපස පේශීන් තියලා මහගන්න. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තියෙනවා පේශීන්. ඊට පස්සේ අපිට පුළුවන් උරහිස් දෙක මූට්ටු කරගන්න. මේ විදිහට තියලා මූට්ටු කරගන්න. දැන් මම උරහිස් මුදුනේ සිට දෙපැත්තට අඟල මේ විදිහට මම ලකුණු කරගන්නවා. ඒ අපි අර ෆප් කරගන්න නිසා අත් දෙකේම අත් කොටස් දෙකේම මේ විදිහටම කරගන්න. ඊට පස්සේ අත කෙරවල කියන්නේ අත් කටේ කෙරවලයි අපි කපාගත්තු අත් කොටසේ කෙරවලයි තමයි ඉස්සලාම මා ගන්න ඕන. අර අඟල අපි ලකුණු කරගත්තු තැනින් නවත්තලා ඊට පස්සේ මෙතන ඕපන් එක මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා මහ ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට සාය කොටස ඉස්සරහා පළු දෙක අරගෙන මේ විදිහට අපි ඕපන් කොටසයි අනිත් කොටසයි තියලා මහ ගන්න. මහගෙන මේ විදිහට ඇතුළට නමලත් මහ ගන්න. දැන් මේ විදිහේ තමයි ඉදිරිපස පළුව තියෙන්නේ. දැන් අපි 60 කොටසට මූට්ටු කරගමු සාය කොටස් ටික. මේ විදිහට කට් මාක් දාගෙන කට් මාක් එකට කට් මාක් එක තියලා ඔයගලන්ට පුළුවන් මහ ගන්න. පිටුපස පළු දෙකත් මම මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් පිටුපස පළුවට ෂිපර් අල්ල ගන්න. දැන් මම මෙතන ෂිපර් එකත් අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි අත රැලි කරගෙන මේ විදිහට පටිය මහ ගන්න පුළුවන්. දැන් මේ පටි කොටස් ටිකත් මම මහගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපිට සයිඩ් ස්ලිම් දෙක මහගෙන දැන් මම මෙතන ඇවිල්ලා තියෙනවා. උගලන්ට ඊට පස්සේ යට වාටියත් මහ ගන්න පුළුවන්. සාය යට වාටියත් මහ ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක මහගෙන ඉවරයි. මේ වගේ වීඩියෝස් බලන්න දිගටම subscribe කරලා තියාගන්න. Thank you.